Ladies and gentlemen, as we all know, Eminence 2024 is a celebration of achievement, passion, and our unwavering commitment to the environment. As we recognize the efforts of the FAPM Nature Team and its champions, we must also honor those who have played an indispensable role in making this event a reality. It is with immense gratitude and pride to have the title partner of Eminence 2024, Serio Limited Management, here with us today. Their support has not only elevated this ceremony to new heights but has also empowered us to further our mission of environmental conservation and awareness. Their partnership is a shining example of how collaboration can lead to meaningful change. So, therefore, let us now warmly welcome Mr. Hansaka Vikramasinghe, Manager, Human Resource, Sirion Limited. Thoughts and inspire us furthermore. Good evening to all, distinguished guests, faculty members of Coimbatore University, dedicated students, and inspiring members of this nature team. It is both honored and privileged to stand before you as a title sponsor for this remarkable event, Sirio Limited, because that we believe this as a company, we are practicing sustainability practices to this world. So, this gathering, we believe that these young minds, young green leaders who will come to take the leadership in our organizations or even in the country, they will have a strong foundation of how we need to consider the nature. I will move up this my speech because into Sinhala because there are a lot of students and so I would like to say my every feelings in my mother tongue. So I will move to Sinhala. ඔබ දැනටමත් දකිනවා අපි මේ Eminence the Marks of Excellence Award Ceremony එකේ title sponsor විදිහට Sirio Limited කියන නම ඔබ දකිනවා. මා ප්‍රථමයෙන්ම කැමති Sirio Limited කියන්නේ මොකක්ද කියන තැනින් මේ අදහස ප්‍රකාශ කරන්නට පටන් ගන්න. Sirio Limited අපි නියෝජනය කරන අපේ ආයතනය ලංකාවේ පිහිටලා තියෙන බඩල්ගම ප්‍රදේශයේ පිහිටලා තියෙන ඉතාලි ජාතික සමාගමක්. අපේ සමාගමේ මේ වෙන විට 2500කට අධික ප්‍රමාණයක් සේවය කරනවා. අපි 100%ක්ම අපේ රටේ මේ රටේ කරන නිෂ්පාදන යුරෝපියානු වෙළඳපොළට අපනයනය කරන ඇගලුම් ශාලාවක්. ඉතින් අවුරුදු 22ක විතර කාලයක් අපි මේ ප්‍රදේශය තුල ක්‍රියාත්මක වෙමින් ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යන ගමම්ම ආයතනයක් විදිහට සමාජ වගකීම නිවැරදිව අවබෝධ කරගත්ත ආයතනයක්. ඒ නිසාම තමයි අපි ගොඩක් පාසල්, විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතන සඳහා අපි අපගේ නොමසුරු දායකත්වයේ අනුග්‍රහයකත්වයේ ලබා දෙන්නේ. කෙටියෙන් සඳහන් කරන්නම් ඇයි අපි මේ වගේ වැඩසටහනකට දායකත්වය දෙන්න හිතුවේ කියන කාරණාව. අපි දන්නවා මේ වෙන විට මුළු මහත් ලෝකයේම දැඩි අවදානමක තියෙනවා. දැනට විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට අපි ජීවත් වෙන මේ ලෝකයේ පරිසර උෂ්ණත්වය තව සෙල්සියස් අංශක 1.5කින් ඉහළ ගියොත් ලංකාව අපේ මාලදිවයින වගේ රටවල් ලෙහෙසියෙන්ම මුහුදට යට වෙන ස්වරූපයක් පෙන්වනවා. ඉතින් මේක අපි මීට අවුරුදු ගානකට කලින් තේරුම් ගන්න තියෙනවා 1970 ගණන් වල වගේ. මේ අනුව තමයි මේ සස්ටේනබිලිටි එහෙම නැත්නම් තිරසර ප්‍රවැත්ම කියන එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ. විශේෂයෙන්ම අපි වගේ කාර්මික ආයතන අපි නිෂ්පාදන කටයුතු කරන ඒ එනර්ජි නැත්නම් ශක්ති ප්‍රභවයන් මේ සියල්ලම මේකට දායකත්වය ලබා දෙනවා. ඒ නිසාම අපි ආයතනයක් විදිහට අපේ ආයතනයේ නිෂ්පාදන කටයුතු වලට මේ තිරසර සස්ටේනබිලිටි ප්‍රැක්ටිසස් අපි පාවිච්චියට ගන්නවා. එතනදී විශේෂයෙන්ම අපි පරිසරය ගැන පරිසරයට හිතකාමී ලෙස නිෂ්පාදන කොහොමද දායකත්වයක් නිෂ්පාදන ලබා දෙන්නේ කියන කාරණාව වෙත විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අපි ලංකාවේ වෙළඳපොලේ නොයදෙනවත් අපි ඒ යුරෝපියානු වෙළඳපොළට යවන අපේ නිෂ්පාදනවල අපි ගොඩක් වෙලාවට පරිසර හිතකාමී
අමුද්‍රව්‍ය තමා භාවිතයට ගන්නේ. කඩදාසි අපි ගන්න පාවිච්චි කරන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීම, අපි භාවිතා කරන වතුර නැවත පරිසරයට මුදාහරින්නේ නැවත පාවිච්චියට ගන්න පුළුවන් විදියට. ඒ වගේම අපි තියෙනවා සූර්ය බලයෙන් ආයතනයේ විදුලි අවශ්‍යතාවය සූර්ය බලයෙන් පාවිච්චියට ගන්න මේ වගේ කරුණු කාරණා. ආදරණීය දුවේ පුතේ මම මේ කාරණාව ඔබට කිව්වේ අපි මේ වැඩසටහනට දායකත්වයේ දුන්නේ මේක හුදෙක්ම පරිසර සංරක්ෂණය නැත්නම් පරිසරය ගැන තියනවට වඩා මෙතනින් එහාට ගිය දැවැන්ත කාරණාවක් මේගොල්ලන් මේ දැක්මේ තිබුණ නිසා. ඒ තමයි මේ ග්‍රීන් ලීඩර්ෂිප් කියන එක. ග්‍රීන් ලීඩර්ෂිප් එමත්නම් අනාගතයේ බාර ගන්න ඉන්න ඔබ පරිසරය ගැන හිතන, පරිසරයට ආදරය කරන, පරිසරය රකින්න කෙනෙක් නායකයෙක් විදිහට ඔබ අනාගතයේ ගොඩනගෙනවා කියලා කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් අපේ රටේ පරිසරය රැකේ, අපේ ලෝකයේ පරිසරය රැකේ, අපි රැකේ කියන කාරණාව. ඒ වගේ උත්තරීතර අරමුණක් ඇතුව කරන මේ වැඩසටහනට මේ අනුග්‍රහකත්ව දායකත්වය ලබා දෙන්නට තීරණය කරේ ඒ නිසා. ඒ නිසා අපි අනාගතේ පරිසරය ගැන හිතන, පරිසරයට ආදරය කරන, පරිසරය වෙනුවෙන් අප කැප වෙලා වැඩ කරන මේ නේචර් ටීම් එක, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ ආදරණීය පාසල් දුවා දරුවන්ට ඒ පණිවිඩය ලබා දෙනවා. ඔබ පරිසරය වෙනුවෙන් කරන ඕනෑම වැඩසටහනකදී ඔබ පරිසරය රකින්නට, පරිසරය ගැන තවත් අයට කියලා දෙන්නට කටයුතු කරන හැම වෙලාවකම අප ආයතනයක් විදිහට ඔබ පිටුපසින් සිට ගන්නට සූදානම්. ඒ පණිවිඩය ලබා දෙමින් මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා බාම්බ විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයේ නේචර් ටීම් එකට මෙවැනි වැඩසටහනක් සඳහා අපිට අනුග්‍රහකත්වය ලබා දෙන්නට අවස්ථාව ලබා දීම වෙනුවෙන් බොහොම ස්තුතියි. So, it's time to announce our best performing member of the Public Relations Committee Award. The eminence goes to Miss Vidyanjali Senadi Sankara. Yes, sir.